සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද අපි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ ඔන්ලයින් ගෙවීම් සිදු කරන්න කියලා තියෙන රජයේ විභාග සඳහා BOC app එක හරහා මේ ගෙවීම් සිදු කරගන්න කියලා. අපි මීට කලින් වීඩියෝ එකක කතා කරා කොහොමද මේ රජයේ විභාගයක් සඳහා ඔන්ලයින් ඇප්ලයි කරන්න කියන විභාගයකට ඇප්ලයි කරන්න කියන තැනට එනකම් අපි ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන විදිය ඔයගලන්ට කියලා දුන්නා. අපි ඇප්ලිකේෂන් එකේ අන්තිමට රෙෆරන්ස් කෝඩ් එකක් ගත්තා. ඒ කෝඩ් එක අරගත්තට පස්සේ ඉතුරු වැඩ කටයුතු කොහොමද කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කොහොමද ඇප්ලයි කරන්න කියලා දන්නේ නැති මම ඒ කලින් වීඩියෝ එක මේකේ කමෙන්ට් කරලා තියන්නම්. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා එන්න. මොකද නැත්නම් ඔයගලන්ට මේක සමහරවිට තේරෙන්නේ නැති වෙයි. අපි දැන් බලමු මේ කෝඩ් එක ගත්තට පස්සේ අපි මොකද කරන්න ඕනේ කියලා. මුලින්ම අපි අපේ BOC app එකට ගිහිල්ලා අපේ login details ටික දී ඉවර වෙලා අපි ඒකට log වෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට මෙන්න මේ වගේ මුහුණතක් පෙන්නනවා. ඒකේ මෙන්න මෙතන උඩම තියෙනවා dashboard, favorite, calculator, contact us සහ more කියලා එකක් අන්තිමට පෙන්නනවා. මෙන්න මේ more කියන එකට තමයි අපි යන්න ඕනේ. ඒ more කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට ආපහු මේ විදිහට කොටස් ටිකක් පෙන්නනවා. මේකේ තුන්වෙනියට වගේ පෙන්නනවා pay bills කියලා එකක්. අන්නේ pay bills වලට අපි යන්න ඕනේ. ඒ pay bills කියන එකට ගියාට පස්සේ මේ වගේ ආපහු ඔයගලන්ට තුනක් පෙන්නනවා. ඒකෙත් අපි යන්න ඕනේ මෙන්න මේ add utility bill කියන අන්තිමට තියෙන එකට. අපි ඒකට ගියාට පස්සේ ඔයගලන්ට ආපහු මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයාලා කලින් මොනවා හරි bill ගෙවන දේවල් රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඒ ටික මේ වගේ ඔයගලන්ට පල්ලෙහාට පෙන්නයි. එහෙම නැත්නම් මුකුත් පෙන්වන්නේ නැති වෙයි. කොහොම නමුත් මෙන්න මේ විදිහට ඔයගලන්ට පෙන්නනවා අලු පාට පසුබිමක තියෙන ධන සලකුණක් වගේ එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ විදිහට පෙන්නනවා register biller කියලා කොටසක්. ඒකේ යටතේ මෙහෙම select customer, select biller category කියලා ඔයගලන්ට දෙකක් පෙන්නනවා. මේ select customer කියන එකට ගියාට පස්සේ ඔයගලන්ගේ නම තමයි පෙන්නන්නේ bank account එකේ. ඒක දෙන්න. ඊට පස්සේ මේ select biller category කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට මේ විදිහට එක එක ඒවා ටිකක් පෙන්නනවා. ටෙලිෆෝන් බිල් ගෙවන්න, ස්කූල් ෆී, ඉන්ෂුරන්ස් ඒ වගේ. ඒකේ අපි මෙතන මේ තියෙන government කියලා එකක්. අන්නේ government කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට මේ විදිහට ආයෙත් තව කොටස් දෙකක් අපිය වෙලා තියෙනවා. ඒකේ select billers කියලා තියෙනවා. select biller type කියලා තියෙනවා. ඒකේ අපි select biller කියන එකට ගියාම මෙන්න මේ විදිහට අප ඔයගලන්ට හතරක් විතර පෙන්නනවා. ඒකේ මෙතන තියෙනවා Department of Examination කියලා. අන්න ඒක තමයි අපි දෙන්න ඕනේ. ඒ Department of Examination කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ යට තිබුණානේ අර select biller type කියලා. අන්න ඒකේ අපි මෙන්න මේ unregistered කියන එක දෙන්න ඕනේ. unregistered කියන එක දුන්නට පස්සේ අපි ඕගොල්ලෝ මෙහෙම ෆිල් කරපු ටික පෙන්නනවා. නම පෙන්නනවා, government කියලා පෙන්නනවා. අපි අර examination department එක පෙන්නනවා, unregistered කියලා පෙන්නනවා. ඊට පස්සේ next කියලා දෙන්නේ ටික හරියනවා. ඊට පස්සේ ඔයගලන්ට පෙන්නනවා මේ විදිහට ඒගොල්ලන් නික්නේම් එකක් දාලා මෙතන මේ වගේ පෙන්නනවා. ඒක එයාලා ඔටෝම දෙනවා. ඔයගලන්ට එහෙම දුන්නේ නැත්නම් එතන ටයිප් කරලා මෙතන සබ්මිට් කරන්න මොකක් හරි නමක් ටයිප් කරලා සබ්මිට් කරන්න වලට හොයාගන්න පුළුවන් එකක්. මේක එයාලා දෙනව නම් මුකුත් කරන්න ඕනේ නැහැ. නිකම්ම සබ්මිට් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ වෙරිෆයි කරන්න පෙන්නනවා. ඔයාලා ආපහු දාපු ටික හරිද කියලා බලලා කන්ෆර්ම් කරන්න. ඒ කන්ෆර්ම් කරාට පස්සේ මේ විදිහට පෙන්නනවා OTP කෝඩ් එකක් අපිට එවලා තියෙනවා කියලා. මේක ඔයගලන්ට මේ ඇප් එකට දාලා තියෙන ෆෝන් නම්බර් එකට හරි ඊමේල් එකට හරි දෙකටම එනවා. ඒක බලලා ඉවරලා මෙතන ටයිප් කරලා ඕකේ එක දෙන්න. ඒ ඕකේ දුන්නට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ pay bills සහ ඕකේ කියලා ආපහු දෙකක් පෙන්නනවා. අපි මේ වෙලාවෙදිම එක්සෑම් එකට ගෙවන්න බලාපොරොත්තු වෙනවා නම් අපි මේ pay bills කියන එක ක්ලික් කරනවා. එහෙම නැත්නම් අපි පස්සේ වෙලාවක නම් මේක ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ ඇප් එකෙන් ඕකේ කරලා අයින් වෙන්න. අපි දැන් බලමු කොහොමද මේ pay bills මම මේ
pay bills කියන එක මුලින් කතා කරලා ඉන්නම්. ඊට පස්සේ ආපහු method දෙක කියලා දාලා ඔයගලන්ට වෙන වෙලාවක කොහොමද ආපහු ඇවිල්ලා ඉවර වෙලා මේ exam එකට සල්ලි ටික ගෙවන්නේ කියලා මම method 2 කියලා වීඩියෝ එකේ පස්සේ කියන්නම්. අපි දැන් බලමු මේ pay bills කියන එක ක්ලික් කරලා මේ අවස්ථාවේදීම කොහොමද අපි ගෙවන්නේ කියලා. pay bills කියන එකට යන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ පේනවා select customer select biller කියලා. select customer කියන්නේ ඔයගලන්ගේ නම මේ app එකේ තියෙන. ඊට පස්සේ select payee කියන biller කියන එකට අපි යනවා. ඒකට ඊට පස්සේ මේ වගේ ආයෙත් government department of examination කියන එක ඒගොල්ලන් දීලා තියෙනවා. මෙන්න මෙතන තමයි ඔයගලන්ට අර අපි කලින් application එක fill කරාට පස්සේ අපිට code එකක් හම්බුණානේ. reference number එකක්. අන්නේ reference number එක මෙන්න මෙතන type කරන්න. මෙතන ඔයගලගේ නම පෙන්නනවා. මේකත් ඒගොල්ලන්ටම දෙනවා. අපි මොකද ඇඩ් කරපු වෙලාවෙදිමනේ මේක පේ කරන්නේ. ඊට මෙතන අර දීපු කෝඩ් එකට ගහලා මෙතන මේ next කරන්න. එතකොට ඔයගලගේ ගෙවීම සම්පූර්ණ වෙනවා. තව ඕකේ කරන්න මොනවා හරි આવත් ඒ ටික බලලා කරන්න. ඊට පස්සේ මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද method දෙක. එහෙම නැත්නම් මම කිව්වා අපි දැන් අර ඉස්සෙල්ලා කතා කරේ ඒ වෙලාවෙම සල්ලි ගෙවනවා නම්නේ. එහෙම නැත්නම් අපිට මේක පස්සේ වෙලාවක ගෙවනවා නම් එහෙම නැත්නම් app එකෙන් අයින් වෙලා ඉවරලා ආපහු ගෙවන්න යනකොට කොහොමද කරන්නේ කියලා. ආපහු අපි BOC app එකට login details ටික දීලා log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ මුහුණතක් පෙන්නනවා. ඊට පස්සේ ඒක යන්න ඕනේ අපි ඉස්සෙල්ලා ඇඩ් කරන්න ගිය මෝ එකටනේ. නමුත් මේ වෙලාවේදී අපි යන්නේ මේ pay bills කියන එකට. අපි දැනටමත් මොකද මේ app එකට ඇඩ් කරලා ඉවරයි අපේ examination department එකේ details ටික. ඒ ඇඩ් කරගන්න තමයි අපි මෝ එකට ඉස්සෙල්ලා ගියේ. දැන් අපි ඇඩ් එකට ඉස්සෙල්ලා pay කරේ නැත්නම් තමයි නැවතත් මේ විදිහට කරන්නේ. ඕගොල්ලන් අතන pay කරා නම් preference number එක දාලා ආයෙ මේ විදිහට කරන්න යන්න එපා. මේ මං කියලා දෙන්නේ පස්සේ වෙලාවක කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ මේ pay bills කියන එකට යන්න. ඒ pay bills කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා government department of examination කියලා. මෙතන පහළ ඕගොල්ලන් කලින් මොනවා හරි ඇඩ් කරලා තියෙනවා නම් ඒ ටිකත් පෙන්නනවා. ඊට පස්සේ මේ government department of examination කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගලට මේ විදිහට ආපහු පෙන්නනවා ඔයගලගේ නම. ඔයා මෙතන දැන් තෝරපු එක. ඊට පස්සේ ආයෙත් මෙතන තියෙනවා reference number එක ගහන්න ඉඩක්. එතන ඔයගලන් type කරන්න ඔයගලන්ට හම්බෙච්ච reference number එක. ඒකල මෙන්න මෙතන next දෙන්න. ඊට පස්සේ මෙතන අහන from account කියන එක. ඊට පස්සේ ඔයගලගේ account එක මෙතන select කරන්න. එතකොට ඒගොල්ලෝ ඔටෝම ගන්නවා අපේ අර reference number එකට අදාළව කොච්චරක්ද මේ විභාග ගාස්තුව කියන එක යාලා ඔටෝම දෙනවා. අපි මෙතන ගාන type කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට අපි reference number එක ගැහුවා නම් මෙතන මේ බය වෙන දෙයක් නෑ ඔයගොල්ලන්ට. ඔටෝම එනවා කීයක්ද ගාණ කියලා. ඊට පස්සේ මෙන්න මේ pay කියන එක pay now කියන එක click කරන්න. ඊට පස්සේ pay now කරාට පස්සේ ආපහු ඔයගොල්ලන්ට මේ විදිහට දිනත් එක්ක ඒ ටික පෙන්නනවා. ආපහු submit කරන්න. ඒ submit කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට ඔයගොල්ලන් ගෙවීම සාර්ථකයි කියලා පෙන්නනවා. ඒක okay කරන්න. ඒ okay කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ අර examination department එකට අපි log වෙච්ච email එකටයි ඕගොල්ලන් ඒකට දීපු phone number එකටයි මෙන්න මේ විදිහට message එකක් එනවා. ඔයාගේ ගෙවීම සාර්ථකයි කියලා. ගෙවීමෙන් පස්සේ ඉතුරු පියවර ටික කරන්න කියලා තමයි message එකේ කියලා තියෙන්නේ. ඔයගලන්ට මේ වගේ message එකක් එයි සල්ලි ගෙවුවට පස්සේ. ඊට පස්සේ ආපහු ඔයාලා මේ විදිහට ඉස්සෙල්ලා ගියා වගේ www.donets.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ආපහු අර online recruitment කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ආපහු online application calling system කියන එක පෙන්නනවනේ. ඒකේ අපි ඉස්සෙල්ලා ගියේ apply for exam කියන එකටනේ. නමුත් මේ වෙලාවේදී අපි යන්න ඕනේ continue after exam කියන එක. payment කියන එකට. මේ රතු පාටින් තියෙන එකට. මොකද අපි ගෙවීම කරලා ඉවරයිනේ. ඒක නිසා. ඊට පස්සේ මේ continue after payment කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතන පෙන්නනවා මේ විදිහට reference number එක ආපහු enter කරන්න කියලා තැන. එතන ඔයගලන්ගේ reference number එක ආපහු දාලා ඉවර වෙලා මෙතන process කියන එක දෙන්න. ඒ process කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ඔයගලන්ගේ invoice එක පෙන්නනවා. මෙතන NIC number එක.
ඒ වගේම ඔයගොල්ලන්ගේ රෙෆරන්ස් නම්බර් එක පෙන්නනවා, පේමන්ට් ටයිප් එක මොකක්ද කියලා පෙන්නනවා. මේ විදිහට ඔයාලා බැඳපු සල්ලි ගාන කොච්චරද කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ process කියන එක දෙන්න. ඒ process කියන එක දුන්නට පස්සේ මෙන්න මේ වගේ application submission verification කියලා එකක් පෙන්නනවා. මෙතන ඒගොල්ලන් අපි apply කරපු exam එකේ නම එයාලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නම ටයිප් කරන්න කියලා තියෙනවා. මෙතන ඔයාලගේ identity number එකත් එයාලා දෙනවා. ඔයාලා ගිහපු ගානත් මෙතන පෙන්නනවා. මෙතන ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ නම ටයිප් කරන එක විතරයි. ඒ නම ටයිප් කරලා ඉවරලා මෙතන I agree terms and condition කියන එකටයි I confirm කියන එකටයි දෙකටම ටික් දෙක දාලා එතකොට මෙතන complete to submit කියන එක active වෙනවා. ඒක complete කරන්න. මෙතන නම දාන්න. මේ දෙකට ටික් එක දෙන්න. complete submission කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පෙන්නනවා. reference number එක මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයගොල්ලන්ගේ application එක download කරගන්න කියලා එකක්. ඒක click කරාට පස්සේ ඔයගොල්ලන්ගේ application එක download වෙනවා. ඊට පස්සේ download වෙච්ච application එක ඔයගොල්ලන්ට download වෙච්ච තැනින් මෙහෙම open කරලා බලන්න පුළුවන්. එතකොට මේ වගේ application එකක් තමයි අපිට download වෙලා තියෙන්නේ. මේ විදිහට උඩින් තියෙන application reference ඒ ටික barcode එක NIC එක ඊටසේ අපි fill කරපු විස්තර ටික මේ වගේ පෙන්නනවා. ඒක ආයෙ මුකුත් කරන්න දෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ application එක submit කරලා තමයි තියෙන්නේ. හැබැයි කාට හරි sure නැත්තම් මේක submit වුණාද දන්නේ නැහැ මොකද කියලා අපිට ආපහු පුළුවන් website එකේ අපි අර මුලින්ම කියන්නේ apply for the exam කියලා එකකට ඒකට ගිහිල්ලා අපි ආපහු දීපු අපේ NIC number ටිකයි විස්තර ටිකයි දාලා ඉවර වෙලා අපේ exam එක අපි apply කරන්න බලාපොරොත්තු වෙන exam එකට ගිහින් apply කියලා දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අපිට පෙන්නන අපේ reference number එක උඩින් දාලා ඔයා දැනටමත් apply කරලා තියෙන්නේ. ඔයා apply කරපු application එක මෙන්න මෙතනින් download කරගන්න කියලා පෙන්නනවා. මේ මම කිව්වේ ඔයගලන්ට අර application එක submit කළාද කියලා sure නැත්නම් ආපහු බලා ගන්න විදිහ. ඒ කියන්නේ ආපහු website එකට ගිහිල්ලා ඔයාලගේ login details ටික දීලා ඒ exam එකටත් දාලා තැන apply කරාම මේ විදිහට ඔයගොල්ලන් දැනටමත් apply කරලා තියෙන්නේ කියලා පෙන්නන එක තමයි මම කිව්වේ. ඊට පස්සේ මේ ඉතින් home click කරන්න. එතකොට ඔයාගේ ගෙවීමත් සාර්ථකයි application එකත් ගිහින් තමයි තියෙන්නේ. තව ඔයගොල්ලන්ට මේ වගේ මොනවා හරි තේරෙන්නේ නැති තැනක් හරි පැහැදිලි නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට වීඩියෝස් කරන්නම්. ඔයගොල්ලන් apply කරන විදිය බලුවේ නැත්නම් ඒක බලන්න. ඒ වගේම හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.